Ini betul paradai. Ini bisa me hatar denek adalah balas ke depan. Dia di bawah heran lah. අයියෙන් නෙමෙයි යවන්න ඕනේ. අයියෝ. මේ අයියෙන් නෙමෙයි. මෙමීට යවන්න වතුර ඉතුරු කරගන්න. වතුර මෙතෙන් දෙන්න. වතුර එන්න මෙතන. මේ එක්කෙනේ බෝතලේ අල්ලගන්න ටීම් එකේ කවුරු හරි. අන්න එහෙම. මේ ටීම් එක හොඳයි. ඔයගොල්ලෝ ටීම් එකේ එක්කෙනේ බෝතලේ අල්ලගන්න. අර ටීම් එක වගේ අර එක්කෙනේ බෝතලේ අල්ලගන්න අනිත් අය ගේන්න. එක්කෙනේ බෝතලේ අල්ලගන්න. වතුර පුරන්න ඉවරයි. මේකනේ වතුර ඉවරයි. වතුර ටික පුරවන්න බෝතල් වල. අර බෝතල් ටික දාලා දාන්න වතුර ඉවරයි. Nene වතුර ගේන වතුර ගේන දානවා. එපද? එපද. දැන් ඔයාලට අපි මොකද්ද දෙන්නකොට මේ බෝතල් තුනක් දාවා. වතුර බෝතල් තුනක්. ඔයාලට වතුර බෝතල් තුනක් දාලා ඔයාලට මේක කප් පුරව ගන්න බැරුණා. නේ? වතුර බෝතල් මොකද්ද අපි බේදනකොට ගම මේකෙන්
3. එතකොට ඔයාලා මොකද්ද ඔහේ හිතුමතේ අරගෙන ඔහේ දුවා. එතකොට බෑ නායකයෙක් වුණාට පස්සේ මොකද්ද? එක්කෙනෙක් නායකයෙක් කියලා එක්කෙනෙක් ගයිඩ් කරන්න ඕන. ඔයාලා නෑ හිතුමතේ දිව්වා. නායකයෙක් වුණාට පස්සේ මොකද්ද වෙන්න ඕන? නායකයෙක් වුණාට පස්සේ මොකද කල්පනා කරන්න ඕන? ඔලේ පාවිච්චි කරන්න ඕන නේ. මේන් 3ක් දැම්ම අපි බේසමට. මේන් 3ක් දාලා ඔයාලා මේන් එක බෝතලයක් පුරව ගන්න බැරුණා. හරිද? එතකොට ජයග්‍රහණය ටීම් එක කවුද? කවුද? එහෙනම් අර ටීම් එක තමයි ජය ඉස්සර කවුද? අපි එතකොට අරගල තමයි දැන් ජයග්‍රහණේ ටීම් එක. හරිද? එතකොට ආයි මේ වගේ දෙයක් කරනකොට කාට හරි කියලා දෙන්න හදනකොට හරි මේ දේවල් කරන්න මොකද කරන්න ඕනේ? මොලේ කල්පනා කරන්න ඕනේ. පිස්සුවා ගෑ ගහගෙන දුවන්නේ නැහැ නේ. වතුර ටික ගත්තා. හිමීට ඇවිල්ලා එක්කෙනෙක් බෝතලේ අල්ලගත්තා. එක්කෙනෙක් ගයිඩ් කළා. බෝතලේට පුරවන්න. මේ තුනක් දාලා වාල් ටිකක් පුරව ගන්න බැරුණා නේ. නේ? ආයි එනම් දවසේ එහෙම දෙන්නමත් තිබ්බ පුළුවන් ද පුරව ගන්න. හරි එහෙනම් ඩැප් තුනක් ගන්න තුනම. හරි වාඩි කරන්න කිව්වොත් ලොකු වෙලාවක් යනවා. අනික ඔයාලා තාම මල් කැකුළු පිපිගෙන එන පොඩා ළමයි 5 වසර 3 වසර 2 වසර යන ශ්‍රේණි වල අධ්‍යාපන ළමයි. අපි හිතනවා ඔයාලා යම්කිසි අවබෝධයක් ගන්න ඇති කියලා පුතේ. ඔයාලා මොනවා හරි දැනුමක් අද දින ලබා ගත්තා නේද? සතුටු වුණාද? හරි. මට මුලින්ම කියන්නකෝ ඔයාලගේ අනුර කුමාර ටිකිරි කුමාර විද්‍යාලයේ කවුද ඔයාලට නායකයා කවුද? මැඩම්ගේ නම මොකද්ද? එහෙමනම් කවුද මේ ඉස්කෝලේ නායකයා? මැඩම් තමා මේකේ ඔයාලට අණ දෙන්නේ. එහෙම නැත්නම් ඔයාලා හරි මගට අරගෙන යන්නේ. ඔයාලගේ අධ්‍යාපන කටයුතු දියුණු කරලා ඒ මැඩම් මේ වගේ වැඩසටහනක් ආරම්භ කරපුවා. අපි මුලින්ම මැඩම්ට ටැප් 3ක් ගහන්න බලන්න හයියේ. හොඳයි, මම වචන කීපයක් කතා කරන අතර දෙමාපියෝ ඉන්න වෙලාවේ දැන් ඔයාලා කිව්වා අපි යම්කිසි මේ නායකත්වයේ පිළිබඳව යම් අවබෝධයක් ඔයාලට දීලා යන්න ඕන. එතකොට පුතේ ඔයාලා ගෙදර ගත්තාම ගෙදර නායකයා කවුද? අප්පච්චි තමයි නායකයා නේද? අප්පච්චි නැත්තම් අම්මා නායකයා. අම්මා නැත්තම් කවුද නායක වෙන්නේ? අයියා මල්ලි නාංගි ඉන්නවා කියන්නකෝ. ඊට පස්සේ කවුද තාත්තයි අම්මයි දෙන්නම නැහැනේ. ඔයාලට සහෝදරයෝ ඉන්නවනම් අක්කා කෙනෙක් ඉන්නවනම් මල්ලි කෙනෙක් ඉන්නවනම් එයාලා නේද නායකයා? එතකොට පුතේ අපි මුලින්ම අපි මේ කෝපල් කිව්වා අපි නායකයෙක් වෙන්න නම් අපේ මොනවාද තියෙන්න ඕන? දැන් ඔයාලා ඉස්කෝලේ මැඩම් කියලා දීලා ඇති ඔයාලා විදුහල්පතිතුමා නැත්නම් පන්ති භාර ගුරුවරු නායකයෙක් වෙන්න නම් අපේ මොකක්ද ඉස්සල්ලාම තිබිය යුතු ගුණාංග මොනවාද පුතේ? හොඳ ගුණාංග කියන මොනවාද? ඔයාලට තේරෙන විදිහෙන් කියන්න බෑ. වැඩි කියන්නේ සලකනවා වගේ අපි ඉස්සෙල්ලා පුතේ ගුණාංගයක් තමයි අපි විතරම අපේ තියෙන්න ඕන ඉවසීම කියන එක තියෙන්න ඕන. නායකත්වයක් අපි කරන්න නම් නායකත්වයක් ලබන්න නම් අපේ මුලින්ම මොනවද තියෙන්න ඕන? ඉවසීම නැත්නම් මේ කිසි දෙයක් කරන්න පුළුවන්ද? බෑ. අපි සමූහයක් වශයෙන් එහෙම නැත්නම් ටීම් එකක් වශයෙන් අපි නායකත්වයේ ලබන දැන් අපි මෙතන වලට පෙන්නුවා ක්‍රියාකාරකම් දෙක තුනක් දාලා පෙන්නුවා. එතකොට ඒකේ අනදෙනව නායකයෙක් ඒ නායකයා අනුග්‍රාමිකයා අපිට අරන් යන්න නම් නායකයා මොකද වෙන්න ඕන පුතේ? එයා නිවැරදි වෙන්න ඕනද වැරදි වෙන්න ඕනද? එහෙමනම් ඔයාලගේ ඉස්කෝලේ දැන් මැඩම් ඉස්කෝලේ ප්‍රධාන ගුරුතුමිය හරියට හිටියොත් නේද ඔයාලා හරි මගේ යන්නේ? එයා වැරදි කරොත් ඔයාලා අරන් යන්න පුළුවන් ඉස්සරහට. දැන් ඒ වගේ තමයි පුතේ දැන් ඔයාලා නායකයෙක් වෙන්න නම් ඔයාලා හරි දේවල් තමයි ඉගෙන ගන්න ඕන. දැන් කොඩිය දානකොට දැන් මාමලා උදේ පෙන්නවා කොඩිය දාලා නායකයා කොඩිය දාන්න හරියට දන්නේ නැත්නම් ඒක කියලා දෙන්න නැත්නම් ඔයාලා අනුග්‍රාමිකයෝ මොකද වෙන්නේ? කියලා දෙන්න බැරි වෙනවා. එතකොට දැන් අද ඉගෙනගත්තු දේවල් පුතාලා හෙට ඉඳන් බලන්න ඕන කොඩිය දාන්නේ කොහමද? ඒවා අමතක කරන්න එපා. කොහමද හැසිරෙන්නේ? තමන්ගේ විනය තියා ගන්න ඕන. රණ්ඩු අනම්මනම් වලට ගියාම එහෙම බෑ. ටීම් එකක් වුණාම එකමුතුව වැඩ කරන්න ඕන. නායකයෝ බිහි වෙන ක්‍රම ගොඩක් තියෙනවා පුතේ. අහමු ලෙස නායකයෝ බිහි වෙනවා. රටේ නායකයා කවුද? අංග දිසානායක ජනාධිපතිතුමා නේද? ඒ වගේ තමයි. ඉතින් මම මේ කාල වේලාව ඇත්තටම ගන්න මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා ටිකිරි කුමාර විද්‍යාලයේ
ප්‍රධාන ගුරුතුමා ඇතුළු අනිත් විදුවල් ගුරුවරු වගේම මෙතන පැමිණි දෙමාපියන්ට ඇත්තටම මේ වගේ වැඩසටහනක් කරලා අපිට ආරාධනාවක් කරලා ළමයිට යම් කිසි දැනුමක් ලබා ඇත්තට මේක මේ ලොකු වෙලාවක් කාලයක් ගන්න පුළුවන් වැඩසටහනක්. අනික මේ ළමයිට අපිට ලොකුවට මහාවට නායකත්වයක් කරලා ඒ ඔළුවට අපිට දාන්න එකපාරම අමාරුයි. මේ ළමයිට අපි තේරෙන විදිහට තමයි ඇත්තටම අපි මේ දෙක අර අපේ ළමයිට තේරෙන විදිහක් එපැයි එකපාරම ඔළුවට දාන්න බෑ. ඉතින් මම යම් කිසි දෙමාපියන්ට අවබෝධයක් දෙන්න තමන්ගේ ළමයි වෙනුවෙන් තමයි අපි ජීවිතේ හැම කැපවීමක් කරන්නේ. මේ ළමයිට දෙමාපියෝ හරි මග යන්න ඇත්තටම උගන්වන්න ඕන. මේ දෙයක් අපි ඉගෙන ගත්තා නම් ඒ ළමයි පිටුපස අපි ඉන්න ඕන. ළමයිට ඇත්තටම අද කාලේ ගත්තොත් අපි දන්නවා ළමයිට වැඩි ඉස්කෝලේ යන්නේ දෙමාපියෝ. හැමදේම යන දෙමාපියෝ මේකේ ආකල්පයක් ගන්න නැති මෙටිකිරි කුමාර විද්‍යාලයේ එහෙම නැත්නම් මැඩම් මේ වගේ සංකල්පයක් අරගෙන ළමයිට මේ අවබෝධයක් දෙන්න කොහොම සිස්සත් නායකත්වයේ වැඩමුළුවේ යම් කිසි අවබෝධයක් දෙන්න තමයි මේ මැඩම්ගේ පරමාර්ථය. ඇත්තටම ගස්ලබ්බ මඤ්ඤොක්ක කාලා අපි ඉස්කෝලේ ගිය කාලයක් ඇත්තටම තිබුණානේ. අපිට පොත් ගන්න නැහැ shopping bag අරන් ගියේ. කුඹුරට එනකොට ඒක කන්න බොන්න නැහැ. කුඹුරට එලවනවා යන්න කියලා. ළමයි දැන් ඉන්න ළමයිට එහෙම දෙයක් නැහැ. ළමයිට අද ගැවුම් ටීචර් හෙට උදේ ලොකු ප්‍රශ්නයක් ඉස්කෝලේ. එහෙම වෙන්න බෑ මේ ළමයි දැස්සට දෙවන්න ඕන. අවුවට යවන්න ඕන. ළමයිට එකපාරම කැස්සක් හැදුනා කියලා බෙහෙත් ටික ගෙන්න අරගෙන ළමයි ටෙම්පරාදු වෙන්න ඕන. අම්මේ තාත්තේ අද ඒකයි මේ දේ වෙලා තියෙනවා. ඔය බලන්න කොළඹ ගත්තොත් 90%ක්ම පොතට විතරයි මේ ළමයි ඉන්නේ. කිසිම මේකක් ඇත්තරම නැහැ. එක්ක ළමයා ලෙඩ වෙනවා. ළමයාට සමාජ දැනුම පොඩ්ඩක් පුරුදු කරන්න. ළමයා සමාජය හැදුවොත් තමයි අපි පොතපතටම ළමයා යවුවොත් ඒක ලොකු විනාශයක් අපි ඉස්සරහ දාගෙන මේ විශේෂයෙන්ම මේ කොළඹ ප්‍රදේශේ. ඒ හින්දා ළමයිට දුක කියන එක පොඩ්ඩක් පුරුදු කරන්න, අවුවේ පොඩ්ඩක් තියන්න. ඔය අවුවේ සමහරක් ළමයිට ඉන්න බෑ. කලන්ති ගතිය අනම්මනම් එනවා. ඒ හින්දා අපි උපදේශයක් දීලා යනවා මේ ළමයිට අවුවේ සෙල්ලම් කරන්න දෙන්න. වැස්සේ දෙමවන්න, දුවන්න පයින්ට දෙන්න. ළමයිට ආදරේ. අපි කවුරුත් ආදරේ. නමුත් මේ ළමයි කාලයක් යද්දි පොතට පතර වුණා ළමයි ලෙඩ වෙනවා. එහෙම අපි ළමයිට ආදරේ කියලා අපි ඒතන තියන්නද ළමයිට මේ දුක කියන එක පුරුදු කරන්න ඕනේ. නැත්තම් ළමයි ඉස්සරහට මොකද වෙන්නේ? මම මේ ළමයි ඉස්සරහ මේවා කියන්නක් කැමති නැහැ. කොළඹ තමයි 100%ක්ම මත්ද්‍රව්‍ය පාන කරන කොටසක් අපි දකින්නේ. අපි රාජකාරී කරනවා මේ ළමයිට අයියේ පොතපත විතරයි දෙන්නේ සමාජ දැනුමක් නැහැ. මේ කරන වැඩසටහන මම ඇත්තටම මේ විදුහල්පති ගුරුතුමාට මේ මැඩම්ට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මේ වගේ තුලින් මේ ළමයි පෝෂණය වෙනවා. නායකත්වයක් ලබනවා. මේ ළමයිගේ අරමුණ කරා ළමයිට යන්න තියෙනවා. නැත්තම් මොකද මේ ළමයි වෙන්නේ? ටිකක් ලොකු වෙනකොට අම්මේ මට කරාඹුවක් දෙන්න උකන්ට දාගන්න. නැත්තම් කොණ්ඩේ පැත්තක් ඩයි කරන්න. අහිංසක අම්මලා මේ ඇවිල්ලා දුක් විඳලා ලොකු වෙනකොට කරාඹුව දාලා කොණ්ඩේ ඩයි කරලා ඒ පැත්තට යොමු වෙලා තියෙනවා. ඉතින් තමයි ළමයි ආරම්භ වෙන්නේ. මේ ළමයි හරි මග ගියේ නැත්තම් අපි මේ දේවල් ඇත්තට අපි විසින් තමයි අපි වෙන අපි ගන්න. මේ නායකත්වයේ පාඩමේට මම යන්නේ මේක තමයි ළමයිට වැඩිය මම දෙමාපියෝනේ කියලා. දෙමාපියෝ ළමයිගේ පිටිපස්සේ ඉන්න ඒ ළමයි දැනුමක් ලබා ගත්තා නම් ඒ දැනුම වැඩි දියුණු කරන්න දෙමාපියෝ දැනගන්න ඕන. නැත්නම් ඇවිල්ලා මේ ඉස්කෝලේ අතු ගන්න එකයි ළමයා පිටිපස්සේ මේකයි නෙවෙයි. ළමයිට දෙන්න අතු ගන්න. ළමයිට දෙන්න පිගාන කෝප්පයක් හොදන්න. ළමයි එහෙම හදන්න එපා අම්මේ තාත්තේ. ඒක අපි කරන ලොකු වැරද්දක්. බලන්න ඔයාලට වැඩි යන්නේ මේ දෙමාපියෝ ඉස්කෝලේ. ළමයාට අතු ගන්න දෙන්න පිගාන හොදන්න දෙන්න. ළමයා කාලා පිගාන පැත්තක තියනවා අම්මා පිගාන හොදනවා. අපි වැඩක්ද ළමයි හදලා එහෙම හදන්න එපා අම්මේ තාත්තේ. ළමයි හැදුවොත් කවදා හරි මේ සතුට වගේම ලොකු වෙනකොට ඔයාලට අඬන්න වෙනවා. ඒ ළමයි අයියේ පුරුදු වෙලා මොනවත් නැහැ. ප්ලේට් එක දාලා කාලා ඔහේ යනවා. ඒකත් පුතේ නායකත්වයක්. ගෙදර අම්මට ප්ලේට් එක කවදාවත් හොදන්න දෙන්න බෑ. නායකයෙක් එහෙම කරන්නේ නැහැ. ඔයා අක්කා ගෙදර පිගාන හොදනවා නම් මල්ලි බලන් ඉන්නවා. ටොයිලට් එකට ගිහිල්ලා මල්ලි අත හොදලා යනකොට අයියා බලන් හිටියොත් තමයි එන්නේ. එහෙනම් තමුන් නායකයෙක් ගන්න. අම්මා ගෙදර නායකත්වය ගන්න. තාත්තා නායකත්වය ගන්න. ඒ හින්දා ගොඩාක් ස්තුතියි වැඩි කාලයක් ගන්න 10ටත් ළඟයි. මට ඇත්තටම කියන්න දෙන්නේ ඔළුවට දානවා වගේම මම නායකත්වය දෙන්නේ මේ ළමයිට නෙවෙයි දෙමාපියෝන්ට. ළමයි අපිට අරන් යන්න පුළුවන් මේ දක්ෂ මැඩම් කෙනෙක් මම බලන් හිටියා. ඒ මුලින් දක්වට අපිට කියන්න පුළුවන්. ඒ අද මේ රිවාඩ් දවසක මේ මැඩම්ගේ කාලේ වේලේ ඔක්කොම මෙතෙන් දෙන්නේ මේ ළමයි ඉදිරියට ගෙන යන්න හොඳා. ඒ මැඩම් උගන්වන ප්‍රතිඵලයක් නෑ මේ ළමයි නොමග යනවා නම් ඔයාලා සල්ලි වේදන් කරලා කෑම දීලා මේක තීන්ත ටික දාලා ඩෙස් ෆුඩ් වල තීන්ත ගාවට වැඩක් නෑ. ළමයා සල්ලිකාරකම් වලට පුරුදු වෙලා ළමයා කාර් එකේ අරන් ගිහිල්ලා ළමයා නිකන් අර කෝටි ගණන් මිලියන ගණන් තිබුණත් වැඩක් නෑ. ළමයා හරි මග යන්නේ නැත්නම්. ඒකනේ මම කියන්නේ අපේ දෙමාපිය ඉස්සර ගස් ලැබු කාලා ගෙදර එනකොට එනවා ගිරව් වෙලවන්න ඵලයන් කියනවා. මම පොළොන්නරු ප්‍රදේශේ අපි දෙමාපියෝ දුන්න ආభాසෙන්ද තමයි අපි කිසි දෙයක් අද කරන්නේ නැති ඒ දෙමාපියෝගේ
හිත් දිනාගෙන අපි මේ හමුදාවේ අර සේවය කරන්නේ ඒ හින්දා. වැරදි කරොත් හමුදාවේ මේ කොහෙවත් අපිට ඉන්න පුළුවන්ද පුතේ? වැරදි කරොත් අපි හරි මගට යන්න පුළුවන්ද පුතේ? වැරදි කරන්න එපා අම්මලා තාත්තලා දෙන්නටම ආදරේ කට්ටිය අත උස්සන්න. වෙන්දාන. හරි මේ මොහොතින් ඉඳන් දැන් මේ අපි කැල්ලේ මුල්ලේ ඉඳ හමුදා කනුට නේද අපි ආවේ? ඔයාලට සතුටු වෙනවද? ඔයාලට සතුටුද? හරි. මෙතන මගේ රත්තරන් ළමයිලා ජනාධිපතිතුමා මෙතන ඉන්නත් පුළුවන්. කුසිකර්ම ඇමති මෙතන ඉන්නත් පුළුවන්. මේ බලපෑදේශම පොලිස්පති ඉන්නත් පුළුවන් මෙතන. මේ ගොඩේ ඉන්නව නේද? එහෙනම් අපි ඔක්කොම කවුද? අපි ඔක්කොම කවුද? අපි ඔක්කොම නායකයෝ. ඔයාගේලා මැඩම් ටීචර් කියන දේ අහලා දවසක හොඳට ඉගෙනගෙන හොඳ තැනකට එන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ. දෙමාපියෝන්ගෙන් නැවත නැවතත් ඉල්ලන්නේ ළමයි බලා ගන්නවා වගේම ළමයි පිටිපස්සේ ඉන්නවා වගේම නිකන් බය වෙලා මේව වෙලා ළමයි හදන්න එපා. ළමයිට යන්න දෙන්න, අවුවට දෙන්න දෙන්න, වැස්සට දෙන්න දෙන්න, ඌට ගහේ නගින්න දෙන්න, හැම දෙයකම ළමයා පොඩ්ඩු කරන්න. නැත්තම් ටික කාලයක් යද්දි මේ ළමයි ලෙඩ්ඩු, බඩවල් ඇවිල්ලා, දියවැඩියාව නැති දේවල්. ළමයි කාදරේ අපිත් ආදරේ. මගේ ජීවිතේ මම කියන්නේ තෝ වැඩි යනවා වැඩි යනවා. එහෙම කියලා අද ගිහිල්ලා මේකට මරන් ගහන්න එපා වෙන නෝනට කියලා. ඒ හින්දා මේ ළමයිට ඒ පැත්ත දෙන්න අම්මා තාත්තා. එතකොට තමයි ළමයා හරි මගේ. එතකොට එයා පැනලා පොඩි වෙලා එතන මොනිටර්ස් වෙලා එයා එනවා. ඒ ළමයා ඉගෙන ගන්නවා. ඒ ළමයා සමාජයේ හොකට පැනලා පොඩි වෙනවා. පොතට පතර ඉන්න ළමයා ඉගෙන ගත්තට පස්සේ එයා මොකද වෙන්නේ? නිකන් තනි වෙනවා විතරයි. අවසානයේ වැරදිකාරයෙක් වෙනවා. ඊටගේ වල රකින්නවා. අනවශ්‍ය දේවල් කරනවා. එහෙමනම් සියලු දෙනාටම අපි ආභෝධයක් ගත්තා නම් මේ ළමයි මොන හරි දෙයක් ඒක අපිටත් මැඩම්ටත් මේ දෙමාපියන්ට සතුටක් කියලා ප්‍රාර්ථනා කරමින් සහාය දුන්න මගේ දුව දරුවන්ට මගේම රත්තරන් දෙමාපියගේ දරුවන්ට සුබම දුබ දවසක්. හොඳින් ඉන්නව නේද? මේ කියලා දුන්නේ ඒවා හෙට ඔයාලට ඉස්කෝලේ ඉන්නවා ඔයාගේ අයියලා මල්ලිලා නංගිලා එයාලට කියලා දෙන්න ඕන. අපි ආයෙ දවසක යන පුතේ මේක ලොකු පාඩමක් මේක පැයකට දෙකකට කරන්න බෑ. නමුත් මේ නායකත්වයේ කියන පාඩම පුතේ ඔයාලට අපිට දෙන්න බෑ ලොකුවට. පොඩි දෙයක් විතර අපි ඔයාලට කියලා දුන්නේ. එහෙනම් ඔක්කොටම සම්මා සම්බුදු සරණයි. Corporal Mahatmya. Big clap. Give a big clap. One. Lance Corporal. Thank you so much.